ජීවිතේ පටන් ගන්න රටක් ලෝකයක් වෙනස් කරපු ධර්ම කාරණයක් තමයි පින්නතුනේ උදේට ගෙවල් වල පැම් පූජා කරන්න ගිහුවේ. උදේට ගෙවල් වල තරුණ මහත්තුරු පැම් පූජා කරනවා. බුද්ධ පූජා කටයුතු කරනවා. කොච්චර ප්‍රතිඵලදායකද කොච්චර විශිෂ්ටද කියලා කියනවා නම් පින්නත්නේ සමහර අම්මලා ෆොටෝ ගහලා එවලා තියෙනවා. දැන් ඔය මෙතන ඉන්න තරුණ මහත්තුරු දරුවෝ කල්පනා කරන්න ඕන අම්මා තාත්තා ගෙදර ඉන්නව නම් අපි කවද්ද මේව කෙරුවේ කියලා. එවලා තියෙනවා හාමුදුරුවනේ කොල්ලට අවුරුදු 21යි. ආන්ටක් එක ගාව තාත්තගේ රෙදි හොදනවා කියලා. අවුරුදු 21යි. මේක හැදෙනවා. තරුණයෝ මේ යුගයේ පුදුම විදිහට බණ අහනවා. පන්සලට ගියොත් නම් මට ඔව් ඇත්තටම පන්සලට යනකොට මෙහෙම යන එක හොඳයි කියලා හිතලා තියෙනවා. හැම වෙලේම 25ක් 30ක් විතර දහත් පට්ටි උස්සගෙන පන්සලේ. බණවලටම ආරාධනා කරන්න නෙමෙයි. තකබ්බරකම් කරපු උදවි ඇවිල්ලා කියනවා හාමුදුරනේ වෙච්ච දේ හිතා ගන්න බෑ. මේ වෙනස තේරුම් ගන්න බෑ. අපි හිතපු හැටි ඉන්න හැටි හිතන්නවත් බෑ. මේක ඔබ වහන්සේට කියලා යන්න ආවේ. මහ දෙයක් නෙමෙයි. මම අහනකොට ඒ ඇත්තු කරන්නේ උදේ නැගිටලා බුදුහාමුදුරන්ට පෑන් ටිකක් පූජා කරන එක විතරයි. පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා. අහනකොට කරන්නේ උදේ නැගිටලා ගෙන් එළියට බහින්න කලින් අම්මටයි තාත්තටයි වඳින එක විතරයි කරන්නේ. පන්සල් යන්න සිහි ගන්නෙ නැහැ. හැන්දෑවේ හාමුදුරනේ වෙනද 10 11 වෙනකන් 12 වෙනකන් ගෙදර ආවේ නැහැ. අතන කරම් ගහනවා මෙතන කාඩ් ගහනවා මෙතෙන්ට යනවා අරකගේ පැලට යනවා මේකගේ පැලට යනවා කිය හිටපු අපි අම්මා තාත්තත් එක්ක බත් කණ්ඩ ගෙදර එනවා. අවදී හොඳට පැහැදිලි කරගෙන තියෙනවා. මෙහෙම දේශනා කරන්න. අම්මා තාත්තා එක්ක නිදා ගන්න වෙන්නේ බොහොම පොඩි කාලයයි. අම්මගේ